පහුගිය සතිය ගෙවිච්ච හැටි. අපි දෙන්න රාමෙන් එකක් හදාගත්තා. ඉතින් දැන් මේක කාලා යන්න තමයි තියෙන්නේ මට. මුලින්ම මං ඔයාලට කියනවා තාමත් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ YouTube පවුලට එකතු වෙන්න. පැස්සෙම යන්නයි හදන්නේ. හස්බන්ඩ්ත් එක්ක මගට ගිහිල්ලා බස් එකේ තමයි මම මේ ගමන යන්නේ. ඉතින් මුලින්ම ගෙදරින් මේ විදිහට ලොරියේ පිටත් වුණා අපි දෙන්න. ඉතින් මගට ඇවිල්ලා මම ඊට පස්සේ බස් එකකට නැගලා තමයි යන්න ඕනේ. ඉතින් ඔය බලන්නකෝ යටින් පේන්නේ දැදුරු ඔය. අපේ අයියා මාව බස් එකකට දැම්මා. දැන් මේ මං ඉන්නේ බස් එකේ. ඉතින් දැන් නම් මේ හබරන කැලේ පහු කරගෙන යන ගමන් ඉන්නේ. ඔන්න තියෙනවා මින්නේරිය වැව. ඉතින් මේ දවස්වල වැව් වල වතුර හිඳිලානේ. ඔයාලගේ පැත්තටත් පායනවද වහිනවද? දුර ඈත ප්‍රදේශයක ඉඳලා තමන් උපන් ගමට යනවා කියන එක වෙනම හැඟීමක්. ඉතින් ඔයාලටත් ඒ හැඟීම දැනලා තියෙනවද? මං මේ හරියටම මාසෙකින් තමයි අපේ ගමට යන්නේ. ඉතින් ඔයාලත් එහෙනම් මගේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. දැන් මං ඉන්නේ ගිරිතලේ. බලන්නකෝ ඈතින් පේන බුදු පිළිමේ. ගිරිතලේ වැව උඩින් යන කට්ටිය නම් දන්නවා මෙතන. බස් එකෙන් බැහැලා අපේ නංගිට පේපර් කට්ටලයකුයි ගෙදර ගෙනියන්න කේක් එකකුයිත් අරගෙන මං ඉතින් මේ පයින් එන ගමන් ඉන්නේ තවත් බස් එකකට. ඉතින් බස් දෙක තුනකම යන්න ඕනි අපේ ගෙදර යන්න ගියපුවාම. ඉතින් දැන් මේ ඉන්නේ ඊගා බස් එකනුත් දැහැලා තවත් පයින් යන ගමන්. ඉතින් අපේ පැත්තේ YouTube channel එකක් කරන අකා කෙනෙක්ගේ නංගියක් හම්බුණා මට. එයාවත් දාලා අපි ඉතින් ගෙදර ආවා. ඉතින් මේ ඊට පස්සේ දවස ඉතින් මම ඔයාලට අරගෙන ආවේ පහුගිය සතිය ගෙවිච්ච හැටිනේ. වැවත් එක්කම කුඹුරු දකිද්දී ඒ දැනෙන සතුට ඒ තියෙන ලස්සන කියලා නිම කරන්න බෑ. හැබැයි ඉතින් මේ දවස්වල අපේ වැව නම් හිඳිලා බලන්නකෝ. කුරුණෑගලට වැස්ස අපේ මහ ගෙවල් තියෙන පැත්තට පෑවිල්ල. පුදුම කාලගුණයක් නේද? මේ වෙද්දි වෙලාව උදේ 7ට විතර. ඉතින් මම අපේ අම්මත් එක්ක හරක් ගාලට යනවා කිරි ගන්න අම්මත් එක්ක. ඉතින් අපි කිරි ගන්න යන වීඩියෝ එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ මම. ඉතින් පැටවුන්ට බොන්න මේ විදිහට වතුරත් අරගෙන තමයි අපි යන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට කර වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල හරකුන්ටවත් කන්න නැති තරම් පොළව වේලිලා. ඉතින් මේ විදිහට ගේට්ටු වල තියෙන කම්බි ගලවලා තමයි ඇතුළට යන්නේ. නැත්තම් මෙයාලගේ අම්මලා ඇවිල්ලා මෙයාලට කිරි පොවනවානේ. ඒ හින්දා තමයි මෙහෙම වැටවල් දාන්නේ. ඉතින් ඒ පැත්තේ කට්ටිය ගොඩාක් දෙනෙක් ජීවන වෘත්තිය විදිහට කරගෙන යන්නේ. වී ගොවි තැන ඊට පස්සේ ගව පාලනය සමහර කට්ටිය ජීවර කටයුතු කරගෙන යනවා. ඉතින් අපේ අම්මලා කරන්නේ නම් වී ගොවි තැනයි ගව පාලනයයි. මෙන්න මේ අම්මයි පැටියයි දෙන්න හරි ෂෝයි. ඒ දෙන්න මාරම හීලයි. ඉතින් මං හරි ආදරෙයි ඒ දෙන්නට. ඉතින් මාත් මේ විදිහට ඒ හරක් අම්මගෙන් කිරි ටිකක් ගත්තා. මට හරියට ගන්න බෑ. ඉතින් අර පුරුදු නෑනේ. කිරි හැලෙනවා. බිමට තමයි හැලෙන්නේ. බාල්දියට කිරි ටික වැටෙන්නේ නෑ. බිමට වැටෙන හින්දා ඊට පස්සේ ඉතින් මං චුට්ටක් කිරි අරගෙන පුරුදු වෙන්නත් ඉපැයි නේද මේ දේවල්. ඉතින් මගේ ජීවිතයේ පළවෙනියටම මම මෙයාගෙන් තමයි කිරි ගත්තේ. ඉතින් හරිම සතුටුයි මට. ඔයාලත් එහෙම හරක්ගෙන් කිරි අරගෙන තියෙනවද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. බය හිතෙන්නේ නැද්ද ඔයාලට? මට නම් ඉතින් චුට්ටක් බය හිතෙනවා. ඉතින් මම මෙහෙම මෙයාගෙන් කිරි ගන්නවා. හරි ආදරේනේ මෙයා. ඒ හින්දාම තමයි මම මෙයාගෙන් කිරි ගන්න හිතුවේත්. ඉතින් හරි අමාරු වැඩක් කිරි ගන්නවා කියන එක ලේසි නෑ නේද? අපේ අම්මා කිරි ගන්න විදිය බලන්නකෝ. ඒ තත්ත්වයට එන්න නම් මට සෑහෙන කාලයක් යයිනේ. ඒ අම්මගේ ආදරේ බලන්නකෝ. ඉතින් මං හරිම ආදරෙයි මෙයාට. ඉතින් අපේ නංගි මෙයාට තනකොළ කවනවා. එයාගේ ළඟට ගියන් කොච්චර කරදර කරවුවත් ඒ කියන්නේ දැන් රිද්දවුවත් එයා කිසිම කරදරයක් කරන්නේ අපිට.
හරිම ආදරෙයි එයානේ. මේ විදිහට ගත්ත කිරි ටික වෙනම භාජනයකට අස් කරගන්නවා. කිරි මණ්ඩලයට අරගෙන යන්නේ මෙන්න මේ විදිහට භාජන වලට අස් කරගෙන. ගමේ ජීවිතය ගැන ඔයාලා මොනවද හිතන්නේ? සුන්දරයිද කටුකයිද? කිරි ටිකත් අරන් ඇවිල්ලා මණ්ඩලයට බාර දීලා ඉතින් කිරි මණ්ඩලේ තියෙන්නේ අපේ ලොකු අම්මලාගේ ගෙදර. ඉතින් අපේ නංගි මායි ආවා වෙරළු ගහ ගාවට වෙරළු ටිකක් කඩා ගන්න. ඉතින් වෙරළු කියන්නේ මං හරිම ආස කෑමක්. හරියට ඉදිලා නම් මදි. ඒ වුණාට අමුයෙන් උනත් කන්න ආස පළතුරක් මං වෙරළු කියන්නේ. ඉතින් මේ විදිහට වෙරළු ගෙඩි ටිකුත් කඩාගෙන කන්න තමයි දැන් හදන්නේ. මේ තියෙන්නේ මං කඩාගත්ත වෙරළු ගෙඩි ටික. වෙරළුත් කඩාගෙන කාලා අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මේ දැන් යන්නේ වඩිග වැවට. ඉතින් රෙදි හොදන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්නකෝ. වීල් එක අරන් යන්නේ මං හින්දා අපේ නංගිට තුන්නම් මං වීඩියෝ කරගන්න. ඉතින් බලන්නකෝ වීඩියෝ චුට්ටක් ඉතින් කැරකිලා හැම තියෙනවා. ඒවා ගණන් ගන්න එපා. එයා තාම චූටිනේ. මං හිතුවේ නෑ ඉතින් එයාටින් මෙහෙම දෙයක් වෙයි කියලා. ගමේ තියෙන සුන්දරත්වය නගරේ නෑ ඇත්තමයි. එහෙම නේද? ඉතින් මේ ලස්සන නගරෙට ගන්න බෑනේ. මේ විදිහට සරුවට හැදිලා තියෙන වී කරල් දැක්කහම ඒ දැනෙන සතුට වචන වලට කියාගන්න බැරි තරම් නේද? ඔයාලට පෙන්නන වීඩියෝ ටිකුත් අරගෙන ඉතින් මාත් වතුරට බැස්ස අම්මට උදව් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයිද? මොනවාද හිතන්නේ ඔයාලා මේ වීඩියෝ එක ගැන? ඉතින් ගමේ ජීවිතයේද ලස්සන, නගර ජීවිතයේද ලස්සන කියන්නකෝ බලන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු වේල්ල දිගේ කොහමද වේල්ල තියෙන්නේ කියලා. අම්මා රෙදි හොදනවා. මායි අපේ නංගි දෙන්න මෙන්න මේ වේල්ල දිගේ ඉස්සරහට යන්න තමයි හදන්නේ. ඒ වෙලාවේ තිබ්බ හුළඟ හින්දා මං කතා කරන ඒවා ඔයාලට ඇහෙන්නේ. ඒ හින්දා මං ආපහු මේක වොයිස් කරවුවා. ඉතින් වේල්ල දිගේ ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ නේද? මේ විදිහට කුඹුරු දකිද්දී ඔයාලට දැනෙන හැඟීම මොකක්ද? ඉතින් අර ඈත පේන වැවේ ඉඳන් තමයි මෙතනින් වතුර එවන්නේ මේ වේල්ල හරහා කුඹුරු වලට. ඉතින් මෙතනින් එහාට යන්න බෑ වේල්ල කැඩිලා. ඉතින් ගම් වතුර කායට වතුර ගොඩාක් දානවානේ. ඒ ගම් වතුර කායට තමයි මෙන්න මේ වේලි කැඩෙන්නේ. ඉතින් ওই විදිහට අපි ඔතෙන්ට ඇවිල්ලා නැවතුණා. ඊට පස්සේ ඉතින් අපි ආපහු යන ගමන් ඉන්නේ මේ වේල්ල දිගේ අම්මා රෙදි හොදන තැනට. රෙදි ටිකත් හොදලා ඉවර වෙලා අපි මේ ගෙදර යන ගමන් උර දෙකට පිදුරු පුරවනවා. මොකද හරක් පැටවුන්ට කන්න අරන් යන්න. ඉතින් දැන් ආපහු යන්න ඕනේ හරක් ගාලට පැටව් ගාල් වලට දාන්න. ගාල් කියන්නේ කූඩු. ඉතින් සමහර කට්ටිය නොදන්නවා වෙන්න පුළුවන්නේ. ඉතින් එයාලට තනකොළ කපලා දෙන්න ඕනි. තනකොළ කපනවට වඩා මේ වී කපලා ගොයන් කපලා අයින්ගෙන පිදුරු දුන්නහම එයාලා ආස වෙයි කියලා හිතනවා. ඒ හින්දා තමයි අපි මේ විදිහට පිදුරු ටිකක් අරන් යන්න හිතුවේ. මේ විදිහට පිදුරු ටිකත් වීල් එකට පටවගෙන ඉතින් අපේ කිරියම්මලේ දිහාට අම්මා ගෙන්නගෙන තිබ්බ උර වගේක්. ඒ උර ටිකත් අරගෙන ගෙදර යන ගමන් ඉන්නේ. දැන් ආපහු අපේ අම්මයි මායි දෙන්න තනකොළ ටිකත් අරගෙන හරක් ගාලට යන ගමන් ඉන්නේ. ඉතින් වැව උඩින් යන්නේ මං වලට කලින් පෙන්නලා තියෙනවා නේද? ඉතින් මේ විදිහට තමයි එයාලව ආපහු කණ්ඩු ගාල ඇතුළට ගෙනල්ලා බඳින්නේ. එයාලා නැත්තම් අම්මලාගෙන් කිරි බොනවනේ. ඉතින් රෑට මෙයාලා බඳින්න ඕනේ නැත්තම් පැටවුන්ට ලෙඩ වෙනවා කිරි ගොඩාක් බීපුවාම. ඉතින් යාලට ඔරොත්තු දෙන්නේ නැහැ කිරි ගොඩාක් බොන එක. ඉතින් ඒ හින්දායි අපි එතකොට උදේට කිරි ගන්න එනවනේ. ඒ හින්දායි තමයි මෙයාලව බඳින්නේ. පැටවුන්ට වතුරක් දීලා මේ විදිහට ඉතින් අපි අරන් ආපු තනකොළ ටිකත් බෙදලා දෙනවා. ඉතින් නැත්තම් ඉතින් එයාලට කන්න බෑනේ. එක එක්කෙනාට වෙන් කරලා දාලා දෙන්න ඕනි ඒ තැන්වලට. මේ විදිහට පැටව ටිකත් ගාලට දාලා ඉතින් බැඳලා අම්මයි මායි ගෙදර යන ගමන් ඉන්නේ. ඉතින් ගමේ ජීවිතේ නගරේ තරම්ම ලේසි නෑ නේද? ඔයාලා මොකද හිතන්නේ මේ ගැන?
ඒ වුණාට ගමේ ජීවිතේ සතුට නම් උපරිමයටම තියෙනවා. ඉතින් ඔයාලට හිතෙන දේවලුත් යටින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නකෝ. එහෙනම් මං ගමේ ජීවිතයේ වීඩියෝ එක ඔයාලට මේ විදිහට පෙන්නුවා. ඉතින් මං ගෙදර ඇවිල්ලා මේ විදිහට තේ කොළ ටිකක් මූණේ ගාගත්තා. මං එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න.